දෙකයි, තුනයි, හතරයි, පහයි. මේ විෂයකේ උස අද අපොයින්ට්මන්ට්ස් ගොඩයි. ලංකාවේ ගොඩක් තැන්වලින් අම්මලා තාත්තලා ඇවිල්ලා ඉන්නවා අපේ ડોක්ටර්ව හම්බ වෙන්න. අද ශැල්ලින් දවසක්නේ. පොඩක් මේ ගාඩන් එක පැත්තට කැමරාව හරවන්නකෝ. පුංචි උනත් අපේ ගාඩන් එක හරිය ලස්සනයි නේද? ලස්සනට මල් වවලා, තනකොළ වවලා, ඒව ගානට කපලා, මේන්ටේන් කරන්න පොඩ්ඩක් අපි මහන්සි වෙලා තියෙනවා. ගොඩක් අම්මලා තාත්තලාගේ නැත්තේ ඔන්න ඕක තමයි. මේ මල්වත්ත වගේ ජීවිතේත් හරියට මේන්ටේන් වුණා නම් මේ දරුපල් ප්‍රශ්න මොනවත් නැහැ. මෙච්චර උපදෙස් දෙන මටත් ඉතින් ඔය ටිකම තමයි කියාගන්න වෙන්නේ කන්නඩියක් ඉස්සරහට ගිහින්. අපි ඉතින් උත්සාහ කරමු නේද? යන් අපි ඇතුළට යන්න. අද ඔයාලට වැදගත් වෙන ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. Good morning. මෙහෙ එන්න ඉක්මනට මාත් එක්ක. මම ඔයාලට කලින් වීඩියෝ එකකත් කිව්වනේ මේකත්ම ආසම තැන. මෙතනත් වැඩි සද්ද බද්දයක් නැහැ. අද කතා කරන්න මොනවද කියලා හිතා ගන්න බෑනේ. මොකද මේ වීඩියෝ කරන්න ගත්තට පස්සේ ඉඳන් මට මාරි ඉල්ලුමක් තියෙන මෙහි ආගෙනුත්. අද මගේ සෙක්ෂන් එකට එනද මගේ සෙක්ෂන් එකට එන්න කියලා. හැබැයි ඉතින් තව අවුරුදු 5ක් යනකම් නම් මේක ඇතුළේ තියෙන දේවල් නම් කතා කරලා ඉවර කරගන්න බැරි වෙයි. එතකොට අපේ අලුත් equipments තියෙනවා, genetic lab, injection rooms, තව VIP rooms. මේ ඉච්චර තැන් තියෙනවා ඉතින් තව පෙන්නන්න. මම දන්නවා මම කරන වීඩියෝස් වලට ආසයි කියලා. ඇයි දන්නවද මම මෙතන ඉන්නේ? අපේ නවෝදය මිස් වෙනක. ඔයා දන්නවා මේ වෙනකොට අපේ විශ් ෆර්ටිලිටි හොස්පිටල් එක තමයි IVF වලට ගන්න අඩුම හොස්පිටල් එක. එතකොට මේ IVF එක කරන්න කලින් අපිට කරගන්න ඕන ටෙස්ටින් ටිකක් තියෙනවනේ. මෙතෙන්ට එන අම්මලා ටෙස්ටින් ගැන තමයි ඉස්සෙල්ලම අහන්නේ. මොකද එයාලා වෙන වෙන තැන් වලින් දරුවෙක් හදාගන්න ට්‍රීට්මන්ට්ස් අරගෙන තියෙනවා. එතකොට ඒ ડોක්ටර්ස්ලා දෙනවනේ ඔයාලා මේ ටෙස්ට් එක කරගන්න මේ ටෙස්ට් එක කරගන්න කියලා. ඔන්න එතකොට තමයි එයාලා අමාරුවේ වැටෙන්නේ. මොකද ඉතින් එක ටෙස්ට් එකක් කරන්න එක තැනකට යන්න ඕනේ. අනික කරගන්න තව තැනකට යන්න ඕනේ. සාම්පල් දෙන්න තවත් තැනකට යන්න ඕනේ. ඒකේ රිපෝට්ස් ගන්න තවත් දවසක යන්න ඕනේ. විශ් ෆර්ටිලිටි හොස්පිටල් එකේ අපේ මේ කරදර නැහැ. අපේ හොස්පිටල් එකෙන් මේ ඔක්කොම සර්විසස් ඔයාලට ගන්න පුළුවන්. තව දෙයක්. ඔය දසමාසය ප්‍රතිහාර ප්‍රෝග්‍රම් යන දවස්වලට අහලා තියෙනවද? ඔය එළියෙන් ලොකු ගණන් දීලා කරන ටෙස්ට් එක ඔයාලට අඩුවට කරගන්න පුළුවන් කියලා. අන්න ඒ ටෙස්ට් ටික මම ඔයාලට පැහැදිලි කරන්න අපේ නවෝදය මිස් ආවහම. සාමාන්‍යයෙන් මදසරුභාවයට ප්‍රතිකාර කරන්න කලින් අපි ටෙස්ටින් වගේක් කරනවානේ. ANA, AMH, CA125 එතකොට IVF ප්‍රොෆයිල් එක, TSH ඔය ඉතින් ඇත්තටම එළියෙන් කරන්න ගියොත් නම් හරිම ගණන්. හැබැයි විශ් ෆර්ටිලිටි හොස්පිටල් එකෙන් ඔයාලට මේ ටෙස්ටින් ඔක්කොම අඩු ගානකට කරගන්න පුළුවන්. අඩු ගානටත් වඩා ඔයාලට වෙන රස්‍ය ආදුව අඩුයි. ඔන්න නවෝදය මිස් ආවා. අපි එහෙනම් යන්දියාව හම්බ වෙන්න. මෙතන තමයි අර මම ඔයාලට කිව්ව මෙහි බ්ලඩ් ටෙස්ටින් ගන්න බ්ලඩ් කලෙක්ෂන් රූම් එක. එහෙනම් අපි යන්න ඇතුළට. හලෝ අපි ආවා. ඉතින් මේ තමයි අපි හොයපු නවෝදය මිස්. එයා ඉතින් හැම වෙලේම බ්ලඩ් සැම්පල් අරගෙන උඩ පහළට යනවා. මෙයාව අල්ලගත්ත එක නම් හොඳයි. අම්ලට ගොඩක් වැදගත් වෙයි මෙයා දෙන විස්තර ටික. අපි ඉතින් විශ් හොස්පිටල් එකේ බය නිසා අපි දන්නවා මෙතන මොනවද වෙන්නේ කියලා. හැබැයි ඉතින් මේ බලන් ඉන්න අයට අපේ නවෝදය මිස් කියන්නකො මෙතන මොනවද වෙන්නේ කියලා. අපි සාමාන්‍යයෙන් අම්ම කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි එනවා හොස්පිටල් එකට. ඇවිදින් ડોක්ටර්ව හම්බ වෙනවනේ. හම්බ වෙලා ඇවිදිලා අම්මගේ ඉතිහාසය චුට්ටක් බලලා මිස්කැරේජ් තියනවාද එතකොට නැත්තම් කොහොමද කියලා බලලා ડોක්ටර් ටෙස්ටිං වලට ලියනවා. ඊට පස්සේ තමයි එයාම මං ගාවට එන්නේ. අපි ඊට පස්සේ පේෂන්ට්ගේ තියෙන ඒ පරීක්ෂණ ටික නිවැරදිව හඳුනාගෙන ඒකට අවශ්‍ය බ්ලඩ් එක අරගෙන ලැබ් එකට දෙනවා. ඊට පස්සේ අදාළ පරීක්ෂණ ටික උනාට පස්සේ රිපෝට්ස් ටික අපි අම්මලාට දෙන එක තමයි කරන්නේ. එතකොට නවෝදය මිස් වයස සාමාන්‍යයෙන් කී වගේ අම්මලාද මෙතනට එන්නේ? සාමාන්‍යයෙන් අම්මලා එනවා අපිට ගොඩක්ම දකින්න හම්බ වෙන්න නම් 39ට එහා ඉන්න අම්මලා තමයි අර ගොඩක් තැන්වලට ගිහිල්ලා ට්‍රීට්මන්ට් කරලා අන්තිමට මෙතන තෝරගන්න අවස්ථා තියෙනවනේ. ඒ වගේ වුණාම ඉතින් ගොඩක් වයසට ගිහින් තමයි එන්නේ. හැබැයි මේ ගිය මාස කිහිපේ නම් හැබැයි අනේ මන්ද කොහමරි තරුණ පේෂන්ට්ලත් වැඩිපුර ප්‍රමාණයක් හොස්පිටල් එකට ආවා. ඒක වැඩිපුර දකින්න හම්බුණා වෙන අවුරුදු වලට සාපේක්ෂව.
දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අම්මා කෙනෙක් රිපෝට් එකක් ගන්න. මම ඒක ලෑස්ති කරලා තියෙන්නේ කොහොමත්. දැන් පේෂන්ට් දෙන්න විතරයි තියෙන්නේ අපිට. අපි මේක දීලාම කතා කරමු නේද මිස් කවිෂා? මේ හොස්පිටල් එකේදී මේව තමයි කතා කරන්නවත් වෙලාවක් නැහැ. මං කිව්වේ පේෂන්ට් බලන අතරේ කෝල් වලට ආන්සර් කරන්නත් ඕන. මේ හොස්පිටල් එකේ ගොඩක් අය මගෙන් අහන්නේ ලෑස්තිද හරිද කොච්චර වෙලා යනවද කියලා. ඒ වුණාට ඉතින් මේ හැමදේම කරන්නේ අම්මගෙන්ට ළමෙක් දෙන්නනේ කියලා හිතනකොට ඇත්තටම ඉතින් සතුටු වෙනවා. විනාඩියක් මට එක විදියකට ඉන්නත් බෑ. කොහොමද සැරි සැරේ අම්මලා තාත්තලා එනවා රිපෝට්ස් ගන්න. එතකොට මට ඊට අමතරව VIP rooms අමතර තැන් වලට ගිහින් බ්ලඩ් එකතු කරන්න තියෙනවා. කොයි වෙලාවෙ බැලුවත් ඒක තැන ඉන්නේ නැහැ. හරි. ඉතින් මිස් කියන්නකෝ මෙතනින් අපි කරන ටෙස්ටිං මොනවද? එතකොට අපි මේ දේවල් මොනවටද ගන්නෙ? මේන්දී අපි සාමාන්‍යයෙන් අම්ම කෙනෙක් ඇවිල්ලා රෙජිස්ටර් වුණාට පස්සේ අපි පැකේජ් එකට ඇඩ් කරලා තියෙනවා එළියේ ලැබ් වල ලොකු ගාණක් වෙන ටෙස්ටින් අපි පැකේජ් එක ඇතුලේ අපි බැලුවොත් හරියටම IV ප්‍රොෆයිල් කියලා ප්‍රොෆයිල් එකක් මේ හදලා තියෙනවා. ඒකෙන් අපි බලනවා හෙපටයිටිස් B, HIV, සිෆිලිස් කියන රෝග තුන එකට ඇඩ් කරලා. එතකොට AMH කියලා ටෙස්ට් එකක් තියෙනවා. ඒකෙන් අපිට X වල අම්මගේ X වල ක්වොලිටි එක කොහොමද කියලා බලා ගන්න පුළුවන්. එතකොට තව ඊට අමතරව AN ඇන්ටි නියුක්ලියර් ඇන්ටිබෝඩි කියන ටෙස්ට් එකත් අපි කරනවා පැකේජ් එකට. ඒ ටෙස්ට් එකෙන් අපි මේන්ලි බලන්නේ අම්මා කෙනෙක්ගේ සාමාන්‍යයෙන් බබෙක් ඇති වුණාට පස්සේ ඇතිවන බබාව රිජෙක්ට් කරන්න හේතු වෙන ඇන්ටිබොඩිස් මොනවා හරි අම්මගේ බ්ලඩ් වල තියෙනවද කියලා බලන එක. තව ඊට අමතරව CA125 කියන ටෙස්ට් එකක් බලනවා. ඒකෙන් අම්මගේ වූම් එකේ කැන්සර් තත්ත්ව, ෆයිබ්‍රොයිඩ්ස් මොනවා හරි ප්‍රශ්න තියෙනවද කියලා බලා ගන්න පුළුවන්. ඊළඟට අපි කරන ටෙස්ට් එකක් තමයි TSH කියන්නේ. thyroid stimulation hormone කියන එක. ඒකෙන් ගොඩක් දේවල් අපි ඇඟ ඇතුලේ කරනවා. හෝමෝන ඉම්බැලන්ස් එකක් වෙනවද කියලා බලන්න තමයි අපි TSH එක කරන්නේ. ඊට අමතරව ඉතින් අපි මිස්ගේ සර්ගේ කියන්නේ අම්මගේ තාත්තගේ බ්ලඩ් ගෲප් එකත් අපි චෙක් කරලා බලනවා. බබාව හදන්න කලින් ඒ ටිකත් අපි පැකේජ් එකට ඇඩ් කරලා තියෙන්නේ. මිස්ටර් ළඟකන් ඉඳන් ලංකාවේ ලොකු වටිනාකමක් හම්බ වෙලා තියෙන්නේ නේද? ඔව් මේ දවස්වල ලොකු වටිනාකමක් හම්බෙලා තියෙන්නේ. මිස්ම කියන්නක ඉතින් මිස්ටර් ලංකාවෙන්ම හම්බුන වටිනාකම මොකක්ද කියලා? මේ ළඟදී අපේ ඩොක්ටර් පසන් YouTube වීඩියෝ එකකදී කියලා තියෙනවා ලංකාවේ ලේ ඥාතීන්ට විවාහ ඉවස ගන්න පුළුවන් කියලා. මොකද කලින් ප්‍රශ්නයක් තිබ්බා යාලා හැම විවාහ ඉවස ගත්තට පස්සේ බබාලා හදන්න බෑ, බබාලාට ප්‍රශ්න වෙනවා, ඒ වගේ දේවල්. එතකොට ඉතින් අපේ හොස්පිටල් එකෙන් ඒ අදාළ ටෙස්ටින් කරගන්න පුළුවන් ඒ අම්මගේ තාත්තගේ කියන්නේ ලේ ඥාතී විවාහ වුණාට පස්සේ ඇති වෙන ප්‍රශ්න වලට හේතු වෙන බ්ලඩ් ටෙස්ටින් අපිට බලලා කරගන්න පුළුවන්. ડોක්ටර් ඒ ගැන YouTube channel එකේ කිව්වට පස්සේ ලේ ඥාතිම විතරක් ආවා 30ක් 40ක් වගේ බ්ලඩ් ටෙස්ටින්ම කරගන්න. ඉතින් දාන ප්‍රශ්න ඇති වෙනවා කියලා හිතනවා නම් ඔයාලට පුළුවන් කෙලින්ම වෙදින් මාව හම්බ වෙන්න. ඉතින් මට ලොකු වටිනාකමක් හම්බෙලා තියෙනවා. Thank you doctor. Thank you Wish. මේ ඉතින් මේ වැඩ ගොඩක ඉන්නේ. අර යම්මඩ පොලිමේ ඉන්න මම මේව කතාවට අරගෙන. මටත් බැනුම් ගහන්නයි වෙන්නේ. එහෙනම් දැන් අපි යමු. Bye. අපි එහෙනම් දැන් එන්න මට. යංකෝ මට විස්තර ටිකකුත් කියන්න තියෙනවා. අපේ නවෝදය මිස් කියපු ටික වලට තේරුණා නේද? එයා ඔය hina වෙවි කිව්වට මාර වැදගත් දේවල් ටිකක් තමයි එයා කිව්වේ. මොකද අපේ අම්මලා තාත්තලා රිපෝට් එකකින් ඉතින් ගැහි තමයි ඉන්නේ. මම මෙතන ඉඳගෙන ඔයාලට ඒ ටික තව ටිකක් පැහැදිලි කරලා දෙන්නම්. අපොයින්ට්මන්ට් එකක් දානවා අපේ ડોක්ටර්ව හම්බ වෙන්න. එනවා. ඉතින් අපේ ડોක්ටර් කියනවා මේ ටෙස්ට් එක කරගන්න කියලා. එතකොට එයා කෙලින්ම යන්න ඕනේ අපේ නවෝදය මිස් ළඟට. නවෝදය මිස් ළඟට ගිහිල්ලා බ්ලඩ් එක දෙනවා. එතකොට අදාළ කාලය ඇතුළත රිපෝට් එක ආවට පස්සේ අපේ නවෝදය මිස් එතනින් කෝල් එකක් දෙනවා. කෝල් එක දුන්නට පස්සේ ඔයාලා මෙහෙට ඇවිල්ලා රිපෝට් එක අරගෙන අපේ ડોක්ටර්ව හම්බ වෙනවා. ඔන්න ඉතින් අපේ ડોක්ටර් බරලා කියනවා ඔයාලට මොකක්ද කරන්න ඕනේ ප්‍රතිකාරය මොනවද ගන්න ඕනේ ඖෂධ කියලා. ඊට පස්සේ ඉතින් මාස 7යි 8යි 9යි ගෙදරට ඉතින් ඔහැ කියන පැටියෙක්ගේ කොච්චර සන්තෝෂද ඉතින්. අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් වෙනවා කියන්නේ ඉතින් විශ්වකෙන් හම්බුන පැටව් අරගෙන ඉතින් අපේ අම්මලා තාත්තලා ડોක්ටර්ව හම්බ වෙන්න එනවනේ. එතකොට ඉතින් අම්මලා තාත්තලා කියන දේවල් ජීවිතේටම අමතක වෙන්නේ නැහැ. එක අම්මා කෙනෙක්ගේ සතුට කඳුළු වලින් පුළුවන් මුහුදු 7ක් පුරවන්න. එහෙනම් ඉතින් අපි ආයි තව දවසක හම්බ වෙමු. අද පේෂන්ට්ලා වැඩි. මං වැඩ. Bye.